බොහෝ කලකට පෙර ඝන අඳුරු වනාන්තරයක් මැද යකඩ ශරීරයක් ඇති භයානක මිනිසෙක් ජීවත් වුණා. කවුරුත් ඔහුට අසීමිතව බිය වුණා. දිනක් ඊටාම අහිංසක මුවෙක් කිසිම බියක් නැතුව මේ යකඩ මිනිසා අසලට ආවා. මුවාට පහර දෙනව වෙනුවට යකඩ මිනිසා ඌළඟින් වාඩි වුණා. ඔහුගේ හිතේ පුදුමාකාර වෙනසක් සිද්ධ වෙන්න පටන් ගත්තා. මේ යකඩ මිනිසා ගැන අහපු ගම්වාසීන් බියටපත් වෙලා ඔහුව දඩයම් කරන්න සැලසුම් කළා. ගම්වාසීන් ආයුධ අරන් ලං වෙද්දී යකඩයව බේරා ගන්න පුංචි මුවා නිර්භීතව ඔහු ඉදිරියට පැමිණියා. මේ දෙන්න අතර තියෙන බැඳීම දැකපු ගම්වාසීන් ආයුධ බිම දැම්මා. ඔවුන්ගේ බිය ගෞරවයකට පෙරළුණා. එදා ඉඳන් කවුරුත් යකඩ මිනිසාට බිය වුණේ නෑ. මුළු වනාන්තරයේම නැවතත් සාමය උදා වුණා.